ආයුබෝවන් මගේ යාළුවෝ සියලුම දෙනාට. ඔන්න මම අදත් මගේ channel එකෙන් අලුත්ම වීඩියෝ එකක් අරගෙන එනවා. ඉලෙක්ට්‍රොනික තේරෙන සිංහලෙන් වීඩියෝ මාලාවේ ඊළඟ වීඩියෝ එක විදියට. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. ඉලෙක්ට්‍රොනික වගේම අපිට එදිනෙදා ජීවිතේ වැදගත් වෙන බොහෝ දේවල් මම මේ channel එකෙන් ඔයාලත් එක්ක කතා කරනවා. ඉතින් මම පහුගිය වීඩියෝ මාලා කීපයකින් අරගෙන ආවා ප්‍රතිරෝධක සම්බන්ධයෙන්, රෙසිස්ටර් සම්බන්ධයෙන්. රෙසිස්ටර් වර්ග මොනවද තියෙන්නේ, අපි කොහොමද රෙසිස්ටර් වල වර්ණ තීරු මගින් රෙසිස්ටර් වල අගය හොයන්නේ කොහොමද, ඊට පස්සේ සහනතාවය කියන්නේ මොකක්ද, අන්න ඒ වගේ ප්‍රතිරෝධක වලට අදාළ හැම දෙයක්ම වගේ මම පහුගිය වීඩියෝ මාලාවෙන් ඔයාලත් එක්ක කතා කරා. ඉතින් ඔයාලා තාම මේ වීඩියෝ ටික බැලුවේ නැත්නම් මගේ channel එකට ගිහිල්ලා ඒ වීඩියෝ ටික බලන්න කියලා මුලින්ම මම කියනවා ඔයාලට. ඉතින් අද වීඩියෝ එකෙන් මම අරගෙන ඉන්නේ මේ ප්‍රතිරෝධක වල තියෙනවා ශ්‍රේණිගත සහ සමාන්තරගත කියලා ප්‍රතිරෝධක සම්බන්ධ වන ආකාර දෙකක්. අනේ ආකාර දෙකේදී ප්‍රතිරෝධක වල ප්‍රතිරෝධියගේ මොන විදිහටද වෙනස් වෙන්නේ කියලා මම ඔයාලත් එක්ක කතා කරන්න තමයි අද බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකත් ඉතාම වැදගත් වීඩියෝ එකක් ඉඳලා ස්කිප් කරන්න එපා. වීඩියෝ එක අවසන් වෙනකොට ඔයාලට දැනගන්න පුළුවන් මොකද්ද මේ ශ්‍රේණිගත සහ සමාන්තරගත සම්බන්ධතාවය කියලා කියන්නේ. ඒකෙදි කොහොමද ප්‍රතිරෝධියගේ වෙනස් වෙන්නේ කියලා හැමදේම ඔයාලට දැනගන්න පුළුවන්. හරි එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. ප්‍රතිරෝධක වල ශ්‍රේණිගත සම්බන්ධතාවයේදී ප්‍රතිරෝධ සම්බන්ධ වෙන්නේ මෙන්න මේ ආකාරයට. ප්‍රතිරෝධක අපි මේ ප්‍රතිරෝධක දෙක මාර්ගයෙන් මේක සාකච්ඡා කරමු. ශ්‍රේණිගත සම්බන්ධතාවයේදී සිද්ධ වෙන්නේ එක් ප්‍රතිරෝධකයක එක් අග්‍රයකට අනිත් ප්‍රතිරෝධකයේ අනිත් අග්‍රය එකට සම්බන්ධ වෙන විදිහට තමයි සම්බන්ධ කරන්නේ. අපි මේ ප්‍රතිරෝධක දෙක මේක R1 මේක R2 කියලා අපි සටහන් කරගත්තොත් මෙන්න මේ කෙලවරවල් දෙකෙන් තමයි සමකර ප්‍රතිරෝධයක හොයන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රතිරෝධී අගය එන්නේ මෙන්න මේ කෙලවරවල් දෙකේ ප්‍රතිරෝධී අගයට තමයි සමකර ප්‍රතිරෝධකේ සමාන වෙන්නේ. එතකොට අපි මෙන්න මේ කෙලවරවල් දෙකේ සමකර ප්‍රතිරෝධය අපි R කියලා ගත්තොත් මේ R සමාන වෙනවා ශ්‍රේණිගත සම්බන්ධතාවයකදී R1 වල එකතුවට සහ R2 වල එකතුවට. ඒ කියන්නේ මේ ප්‍රතිරෝධකයේ අගයට සහ මේ ප්‍රතිරෝධකයේ අගයේ එකතුවට මේ සමකර ප්‍රතිරෝධියගේ සමාන වෙනවා. එතකොට අපි උදාහරණ වගින් බලමු. මෙන්න මේ මම අද ගෙනාපු මේ 220 ඕම් ප්‍රතිරෝධක දෙකෙන් මම කියලා දෙන්නම්. අපි බලමු මේ කියන කතාව ඇත්තද කියලා. එතකොට අපි මේ 220 ඕම් ප්‍රතිරෝධක දෙක මේ සමීකරණයට දාලා බලමු ඇත්තද මේ කියන කතාව කියලා. එතකොට මේක 220 ඕම් මේක 220 ඕම් ඔය විදිහට ආවම ශ්‍රේණිගත සම්බන්ධතාවයේදී මේ සමීකරණයට අපි දාලා බලමු. මේක ඇත්තටම අමාරු දෙයක් නෙවෙයි මේ සමීකරණය. ශ්‍රේණිගත වලදී ප්‍රතිරෝධක දෙකේ ප්‍රතිරෝධී අගයට ඒ දෙකේ එකතුවට සමාන වෙනවා. ඒක නිසා අපි R1 වලට මේ අගය දාලා බලමු. 220 ඕම් එකතු කිරීම R2 වල අගය 220 ඕම්. එතකොට සමක ප්‍රතිරෝධී අගය එනවා 220යි 440යි ඕම්. ඔක තමයි ශ්‍රේණිගත සම්බන්ධතාවයකදී සමකර ප්‍රතිරෝධී අගය හොයන විදිය. එතකොට මේක ප්‍රතිරෝධක මේ පැත්තට තව R3 R4 වගේ ප්‍රතිරෝධක කීපයක් තිබ්බත් ඒකෙදි ප්‍රතිරෝධී අගය මේ විදියට තමයි සමකර ප්‍රතිරෝධී අගය හොයන්නේ. පළමු ප්‍රතිරෝධකයේ ඉතුරු වෙන අග්‍රය සහ අන්තිම ප්‍රතිරෝධකයේ ඉතුරු වෙන අග්‍ර දෙක අතර ප්‍රතිරෝධී අගය පරීක්ෂා කරාට පස්සේ
දැනගන්න පුළුවන් මේකේ සමක ප්‍රතිරෝධී අගය. එතකොට මේ කියන කතාව අපි ඇත්තද කියලා බලමු ප්‍රැක්ටිකල් එකකින්ම. මෙන්න මේ 220 ඕම් ප්‍රතිරෝධක දෙක මේ වගේ ප්‍රතිරෝධී අගය හොයන විදිහ මම මීට කලින් මගේ channel එකේ කතා කරලා තිනවා. ඔයාලා ඒව බැලුවේ නැත්නම් මුලින්ම ඒක බලලා එන්න. එතකොට මේක පහසු ඉගෙන ගන්න. අපි බලමු ඉස්සෙල්ලා මේ ප්‍රතිරෝධක දෙකේ ප්‍රතිරෝධී අගය. ඔයාලට මීටරේ පේනවා ඇති. මම මෙන්න මේ විදිහට තියුවා 216 යොම් පෙන්නනවා. මේක 220 වුණත් 216 පෙන්නුවට මේක අපිට නිවැරදි කියලා ගන්න පුළුවන්. මොකද සහනතාවය කියන කොටසදී මේක ගැටලුවක් නැහැ. ඒ සහනතාවය කියන එක මම වෙනම වීඩියෝ එකකින් කතා කරලා තියෙනවා. ඒකත් බලලා එන්න. 216 යොම් තියෙනවා. මේක 216 යොම්. හරි. එතකොට මේ ශ්‍රේණිගත සම්බන්ධතාවයකදී වෙන්නේ මේ ප්‍රතිරෝධකයේ එක් කෙලවරකට මේ ප්‍රතිරෝධකයේ අනෙක් කෙලවර සම්බන්ධ වීම තමයි බලන්න මේ තියෙන්නේ. R1 කියලා අපි මේ ප්‍රතිරෝධකය ගත්තොත් R2 කියලා මේ ප්‍රතිරෝධකය ගත්තොත් ඒ ප්‍රතිරෝධක දෙකේ කෙලවරවල් දෙකට මල්ටිමීටරේ අග්‍ර ඉතුරු වෙන කෙලවර දෙකට මල්ටිමීටරේ අග්‍ර දෙක තියලා මේ ප්‍රතිරෝධක දෙකේ මැද අග්‍ර දෙක එකට සම්බන්ධ කරාම ඒක තමයි ශ්‍රේණිගත සම්බන්ධය වෙන්නේ. අපි බලමු. එතකොට මේ සමීකරණ විදිහට 440 යොම් වෙනවද කියලා. ඔන්න ප්‍රතිරෝධක දෙකේ කෙලවරවල් දෙකකට මල්ටිමීටරේ වයර් දෙක මම තියුවා. එතකොට මැද කෙලවරවල් දෙක ප්‍රතිරෝධක දෙකේ එකට සම්බන්ධ කරලා බලමු. ඇත්තද මේ කියන කතාව කියලා. ඔයාලට පේනවා ඇති මීටරේ. අන්න 433 යොම් මෙවිලා තියෙනවා. මේ කිලෝම් වලින් මේක දශමය කියලා පෙන්නුවට මේ කෝම් වලින් ගත්තම 433 යොම්. පැහැදිලි ඇති. මේ එක ප්‍රතිරෝධකයක එක් කෙලවරකට මල්ටිමීටරේ එක් අග්‍රයක් තියලා අනිත් ප්‍රතිරෝධකයේ අනිත් එක කෙලවරකට මල්ටිමීටරේ අනිත් අග්‍රය තියලා අග්‍ර දෙක ඉතුරු වෙන මැද අග්‍ර දෙක එකට ප්‍රතිරෝධක දෙකේ අග්‍ර දෙක එකට තියුවට පස්සේ බලන්න ශ්‍රේණිගත සම්බන්ධතාවයේදී අපිට උන් බලා ගන්න පුළුවන් 433 ඕම් කියලා පෙන්නනවා. හරි. 400 එතකොට අපිට මේකේ ගණනය කිරීමේදී ආවේ 440 ඕම් කියලා. මොකද අපි අර සහනතාවය කියන අගේ පරීක්ෂා කිරීමේදී මේ ප්‍රතිරෝධක දෙකේම සහනතාවය අඩු වෙලා ආවට පස්සේ පෙන්නනවා 433 ඕම් කියලා. එතකොට 440 ඕම් කියන එකට නිවැරදි කියලා අපිට මේ ප්‍රතිරෝධක දෙක ගන්න පුළුවන්. ඔයාලට පැහැදිලි ඇති. ශ්‍රේණිගත සම්බන්ධතාවයේදී මොන විදියටද ප්‍රතිරෝධකවල ප්‍රතිරෝධියාගේ සමග ප්‍රතිරෝධියාගේ හොයාගන්න කියලා. ඒ වගේම මේකෙදි තව විශේෂ කාරණයක් කියන්න ඕන. මේ ශ්‍රේණිගත සම්බන්ධතාවයේදී ප්‍රතිරෝධකවල ප්‍රතිරෝධියාගේ එකතු වීමක් සිද්ධ වුණාට මේ ප්‍රතිරෝධකවල වොට්ටගේ අගේ මේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේ මම ඔයාලට පෙන්නුවා මේ ප්‍රතිරෝධක දෙක. මේ ප්‍රතිරෝධක මම අද අරගෙන ආපුවා. මේවා වොට් කාලේ ප්‍රතිරෝධක. ඒ කියන්නේ වොට් 4න් එකේ ප්‍රතිරෝධක තමයි මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේක වොට් 4න් එකේ ප්‍රතිරෝධක දෙකක් වුණාට මේක කවදාවත් මේ දෙක එකතු වුණාම වොට් භාග්‍ය ප්‍රතිරෝධකයක් වෙන්නේ නැහැ. මේකේ සමග ප්‍රතිරෝධකයේ එකතු වුණාට වොට්ටගේ එකතු වීමක් සිදු වෙන්නේ නැහැ කොයි අවස්ථාවකවත්. මේක අනිවාර්යයෙන්ම 440 ඕම් වොට් කාලම තමයි. පැහැදිලි ඇති මම කියන කතාව. ප්‍රතිරෝධියාගේ පමණක් එකතු වෙනවා. වොට්ටගේ එකතු වීමක් සිදු වෙන්නේ නැහැ. වොට් කාලම තමයි. හරි මම ඔයාලට ඊළඟට කියලා දෙන්නම් ප්‍රතිරෝධකවල සමාන්තරගත සම්බන්ධයේදී කොහොමද සමග ප්‍රතිරෝධය හොයන්නේ කියලා. මේක වැදගත්ම කොටස. මොකද මේක ගොඩක් අය වරද්ද ගන්න තැනක්. මම දැක්කා ගොඩක් අය මේ සම්බන්ධයෙන් කියලා දෙන අවස්ථාවලදී මේක වැරදියට තමයි කියලා දෙන්නේ. ඒක නිසා මෙන්න මේ නිවැරදිම ක්‍රමය හරියට බලා ගන්න. නැත්නම් මේක වරදින්න පුළුවන්. සමාන්තරගත සම්බන්ධයේදී ඉස්සෙල්ලා අපි බලමු ප්‍රතිරෝධක සම්බන්ධ වෙන්නේ මොන විදිහටද කියලා. මෙන්න මේ විදිහට තමයි මම සටහනකින් එකත් නැදලා පෙන්නන්නම්. ප්‍රතිරෝධක සම්බන්ධ වෙන්නේ මේ විදිහට එක ප්‍රතිරෝධකයක් සහ ඒකට සමාන්තරව තමයි අනිත් ප්‍රතිරෝධකය සම්බන්ධ වෙන්නේ.
මෙන්න මේ විදිහට. එතකොට සමකර ප්‍රතිරෝධය හොයන්නේ මෙන්න මේ ප්‍රතිරෝධක අග්‍ර දෙකේම අග්‍ර දෙක එකට එකතු කරලා මෙන්න මේ අතර තමයි සමකර ප්‍රතිරෝධය හොයන්නේ අපි. මෙන්න මේ අතර. එතකොට R1 R2 කියලා අපි මාක් කරගත්තොත් මෙන්න මේ විදිහට ප්‍රතිරෝධක දෙක සමාන්තරගතව තමයි සම්බන්ධ කරන්නේ. එතකොට මෙන්න මේක තමයි වැදගත්ම කාරණේ හොඳට බලා ගන්න. මේ සමග ප්‍රතිරෝධය හොයනකොට මේ සමාන්තරගත සම්බන්ධතාවවලදී මෙන්න මේ සමීකරණයට අදාළව තමයි හොයන්නේ. මේක ගොඩක් අය වරද්දන එකක්. මම දැක්කා YouTube එකේ තියෙන ගොඩක් පාඩම් කියලා දෙන අවස්ථාවවලදී මේක වැරදියට තමයි කියලා දෙන්නේ. ඒක නිසා මෙන්න මේක තමයි හරි ක්‍රමය. මේ සමීකරණ තමයි නිවැරදිම ක්‍රමය එන්නේ. මේක එන්නේ 1යට R. අපි R කියන සමග ප්‍රතිරෝධය ගත්තොත් එහෙනම් මේ දෙක අතර සමග ප්‍රතිරෝධය 1යට R සමාන වෙනවා 1යට R1 ධන 1යට R2. ඔන්න සමීකරණයට අදාළව තමයි හොයන්නේ. ගොඩක් අය මේ 1යට R කියලා මේක දාන්නේ නැහැ. මේක R කියලා තමයි දාන්නේ. ඒක වැරදි. එහෙම නෙවෙයි. සම්පූර්ණයෙන් වැරදි. එතකොට එහෙම නෙවෙයි එන්නේ 1යට R තමයි සමීකරණය එන්නේ 1යට R සමානයි 1යට R1 ධන 1යට R2. ඒ කියන්නේ මේ සමග ප්‍රතිරෝධය සමාන වෙනවා 1යට R1 ධන 1යට R2 වලට. ඊට පස්සේ මම අද ඔයාලට පෙන්වන්න ගෙනාව ප්‍රතිරෝධක දෙකෙන්ම මේක බලමු නිවැරදිද කියලා. මම අද ඔයාලට පෙන්වන්න ගෙනාවේ ඕම් 220 ප්‍රතිරෝධක දෙකක්. R1 220 ඕම්, R2 220 ඕම්. එතකොට අපි මේ දෙකේ මේ සමීකරණයට යොදලා බලමු මේ සමග ප්‍රතිරෝධය කොහොමද ගන්නෙ කියලා. පැහැදිලිව බලාගමු. 1යට R කියලා අපි සමග ප්‍රතිරෝධකය ගත්තම 1යට R1 220යි එකතු කිරීම 1යට R2 220යි. එතකොට 1යට R සමානයි පොත් සාධකයේ 220 විදිහට ගත්තම මේක අමාරු එකක් නෙවෙයි ඇත්තටම. 220 220 එකයි එක් කරක් එක එකයි එකතු කිරීම 220 220 එකයි එක් කරක් එක එකයි. එතකොට 1යට R සමානයි 2 බෙදීම 220. එතකොට අපි R අගයන් හොයන්න ඕන. එතකොට අපි කරන්න ඕන මේ අගයන් මේ දෙපැත්තට මාරු කරාම R තනි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් R මේ පැත්තට ගෙනහිල්ලා මේ අග දෙක දෙපැත්තට මාරු කරාම හරි. එතකොට අපිට එනවා මේ 220 මේ පැත්තට ගෙනාවම මේ දෙක මේ 220 මේ පැත්තට දාලා මේ දෙක මේ යටට දාන්නේ. බෙදීම 2 සමාන වෙනවා මේ R දෙක තියෙන තැනට දානවා. මේක 220 තියෙන තැනට දානවා. එතකොට බෙදීම එක අපි සලකන්නේ නැති නිසා ඒ ප්‍රමාණය වෙන නිසා අපිට මෙන්න මේ විදිහට R තනි වෙනවා. R සමාන වෙනවා 220 බෙදීම 2. එතකොට සමානයි 220 දෙකෙන් බෙදුවම 110යි. R සමානයි 110යි ඕම්. ඔක තමයි උත්තරේ. ගොඩක් අය කරන්නේ මෙන්න මේ 1ට R කියලා ගන්න නැහැ මේක R කියලා ගන්න. ඒක වැරදි සම්පූර්ණම. මේක 1ට R කියලා තමයි මේ සමාන්තරගත සම්බන්ධතාවයේදී ගන්න ඕන. ඒක තමයි විශේෂම කාරණේ මේක ඉගෙන ගන්න ඕන. එතකොට මෙන්න මේ සමීකරණයට අපි දැම්මට පස්සේ 220 පොදු සාධකයේ විදිහට අරගත්තම 220 220 එකයි එක් වරක් එක එකයි. මේකෙත් ඒ විදිහමයි. ඊට පස්සේදී මේ අපි 1ට R කියන එක R කරගන්න ඕන නිසා මේ R මෙතෙන්ට යවලා දෙක මෙතෙන්ට ගන්නවා. මේ 220 මෙතෙන්ට යවලා එක මෙතෙන්ට ගන්නවා. එතකොට අපි R තනි වෙනවා. R තනි කරගත්තම R තමයි අවශ්‍ය වෙන්නේ. මෙන්න 110 ohm කියලා වෙilla තියෙනවා. මේක තමයි වැදගත්ම කාරණේ. මේ ප්‍රතිරෝධකවල සමාන්තරගත සම්බන්ධය ඕනම ප්‍රතිරෝධකයක සමාන්තරගත සම්බන්ධයේදී සමකර ප්‍රතිරෝධය හොයන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි මේකේ තව විශේෂ වැදගත්කමක් තියෙනවා. මම මේ ගත්තේ මේ අවස්ථාවේදී ගත්තේ 1 watt කාලි ප්‍රතිරෝධක දෙකක්. එතකොට මේ සමාන්තරගත සම්බන්ධයේදී ශ්‍රේණිගත සම්බන්ධයේදී වගේ නෙමෙයි
සමාන්තරගත සම්බන්ධයේදී මේ වොට් අගයන් එකතු වීමක් සිදු වෙනවා. ඒ කියන්නේ අපි වොට් කාලය ප්‍රතිරෝධක දෙකක් අරගත්ත නිසා ඒක වොට් භාග ප්‍රතිරෝධකයක් සමග ප්‍රතිරෝධයේදී ක්ෂමතාවය වොට් භාගයක් බවට පත් වෙනවා. ඔන්න ඔකත් සිද්ධ වෙනවා. ඒකත් හොඳට මතක තියාගන්න. ශ්‍රේණිගත සම්බන්ධතාවයේදී ප්‍රතිරෝධියාගේ පමණක් එකතු වීමක් සිදු වෙනවා. සමාන්තරගත සම්බන්ධයේදී සමග ප්‍රතිරෝධකයට අමතරව වොට් අගයේ එකතු වීමක්ද සිදු වෙනවා. හොඳට මතක තියාගන්න එක. අපි දැන් බලමු ඒ කිව්ව කාරණේ ඇත්තද කියලා මේ ප්‍රැක්ටිකල් එකක් කරලා බලමු. මම ඔයාලට ආයෙ මුලින් ඉඳලා පෙන්නන්නම්. මේකේ ප්‍රතිරෝධියාගේ 216යි මේකත් අපි අරන් බලමු. 217යි 216යි හරි සහනතාවයත් එක්ක වෙනස් වෙනවා. ඊට පස්සේ සමාන්තරගත සම්බන්ධයේදී බලන්න මෙන්න මේ එකකට සමාන්තරව තමයි අනිත් එක සම්බන්ධ කරන්නේ. මෙන්න මේ විදිහට සමාන්තරව බලන්න ඔයාලට පේනවා ඇති. එතකොට මෙන්න මේ අග්‍රත් මේ දෙපැත්තේ අග්‍රත් එකතු වීමක් සිදු වෙනවා. එතකොට මම ඒ අග්‍ර එකතු කළාම මෙන්න මේ විදිහට අග්‍ර එකතු කරලා මීටරයට සම්බන්ධ කරලා පෙන්වන්න. පැත්ත අග්‍ර දෙක එහෙම එකතු කරා මේ පැත්ත අග්‍ර දෙක මෙහෙම එකතු කරා. අන්න ඔයාලට පේනවා ඇති මීටරෙන් පෙන්නවා 108යි ඕම් කියලා. එතකොට අපිට මේ උත්තරය ආවේ 110යි ඕම් කියලා. මේක 108යි ඕම් පෙන්නනවා. මොකද සහනතාවයත් එක්ක බලද්දි මේ ප්‍රමාණය නිවැරදි. පැහැදිලි ඇති. 110යි ඕම් අපිට පිළිතුර ආවා. මෙන්න ප්‍රැක්ටිකල් එකේදී පැහැදිලිව පේනවා 108යි ඕම් කියලා. බලන්න. ඔන්න 108යි. සමීකරණ නිවැරදිව ගත්ත නිසා අපිට නිවැරදි පිළිතුර අවිල්ලා තියෙනවා. මොකද තියරි එක අපි ඉගෙන ගත්තට වැඩක් නැහැ. ප්‍රැක්ටිකල් එකේදී ඒක නිවැරදි වුණොත් තමයි අපි ඉගෙන ගත්ත දේ සාර්ථක වෙන්නේ. එහෙම නැත්නම් වැරදි. ගොඩක් අය අර මෙන්න මේ සමීකරණ වැරදියට කියලා දීලා මේකෙදි සමග ප්‍රතිරෝධකය හොයන්න ගියාට පස්සේ ප්‍රැක්ටිකල් එකේ තියෙන උත්තරය නෙමෙයි මෙතෙන් තියෙන උත්තරය වෙන්නේ. එතකොට සම්පූර්ණ වැරදි වෙනවා ඒක. ඒක නිසා මේ නිවැරදි ක්‍රමය ඉගෙන ගන්න ඕනේ. මම හිතන්නේ ඔයාලට පැහැදිලි වෙන්න ඇති ශ්‍රේණිගත සහ සමාන්තරගත සම්බන්ධතාවයකදී ප්‍රතිරෝධකවල ප්‍රතිරෝධියාගේ සොයන විදිය සහ ඒ වගේ වොට් අගය වෙනස් වෙනවද වෙනස් වෙන්නේ මොන අවස්ථාවලද කියලා. එහෙනම් වීඩියෝ එකේ මොකක් හරි නොතේරෙන තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යමු. මම රිප්ලයි කරන්නම්. මේ වගේ වීඩියෝ දිගටම ඔයාට ඉස්සරහට දැනගන්න පුළුවන්. ඒ නිසා මාත් එක්ක දිගටම රැඳින්න කියලා ඔයාලට කියන ගමන් අද දවසට වීඩියෝ එක අවසන් කරනවා. හැමෝටම සුබ දවසක්.